අයියෝ මුගේ කාලෙකට පස්සේ මයින්ක්‍රාෆ්ට් පැත්තේ ගහක් කපලා පටන් ගමු. මොකද්ද සද්දයක් ඈ හෙලෝ මට සද්දයක් ඇහුණා. කවුද ඒ? කවුරු ඉන්නේ? කවුද? අඩු ස්මාර්ට්. ඕයි හලෝ. මොකෝ කාලෙකනේ හලෝ. අඩේ ඕ බං ඕලෙල් කියලා රෙද්දක් තිබ්බනේ. අඩේ අඩෝ මොකද මේ පැත්තේ? ඔයා කොහමද හිටියේ මගේ වර්ල්ඩ් එකට ආවේ? අඩෝ කමන්න බල්ලාට බෑ මම උඩට ඉන්න බෑ. ඉන්න මං ගහ කපාගෙන වෙන්න. ඔව් මාත් ගහ කපා ගන්නවා බෑ. අඩෝ මම වැන්න. කමන්න මම කපු එකත් මට ආවේ. අනේ කමන්න ඒකත් මට. ඒක මට නෙමෙයි ආවේ බෑ. අඩෝ. ඉතින් මොකද වෙන්නේ? අපි පොඩ්ඩ ඇවිදලා බලමු. ඒක තමයි මොකද කියන්නේ අර පැත්තේ යන්න චුට්ටක්. ඔව් යා. යන්නේ. යා. අඩේ උඹ දැකේ කාලෙකින් බා. ඔව් බම් නෑ ඒක උඹ මට කියන්න ඕනේ නෑ. පැත්තේ ආවේ. යා. යා. අඩෝ පම්කින්. ඔව් ඒ විලේජ් එක ඇති මම මේ ළඟදී. අඩේ සත්තු ඉන්නවා දැන් ආයි හැරෙන්න බෑවම් මට කම්මැලි. ඒ අර කවුද බං අර? අරම විතර. අඩෝ. නයි අඩෝ. මම මේ ඉන්ටර්නෙට් ගන්න කියලා අලුතෙන් මේ ඈ අඩේ අයියා ඒ පාර ස්මාර්ට් මගේ වලට වැඩක් ආව තෝත්තා අඩෝ. අඩෝ අඩේ මම මේ රෙකෝඩින් කොන් කරලා මේ ගන්න කියලා ඉන්ටර්නෙට් ගන්න කියලා කිව්වා. ඈ අපි විලේජ් එකක් හොයාගෙන නිකන් ආතල් එකට ඇවිල්ලා හිටියද උඹ හම්බුණා. නයිස් දෙන්නෙක් ඉන්නවා. ඒ කවනේ ඇට්ලිස් අපි තනියම නෙවෙයි. ඒ කාලේ ඉන්නේ එක ප්ලේ ගන්න අපේ ආතල් එක. සිංගල් ප්ලේ කට වඩෝ. මේ මේකේ ඉතින් මම මයින්ක්‍රාෆ්ට් ගන්න කියලා ඕලෙ. ඒක නෙව. ඒකනේ උඹලට ප්‍රශ්නේ තියෙන්නේ. ඒක තමයි ප්‍රශ්නේ. දන්නේ ගෙට ඕලෙල් කරන්න දෙන්න එපා බා. කොයි පැත්තටද ඔයා යන්නේ? දන්නේ සත්තු ටිකක් මරමුද? මේ පැත්තට ඔව් නේද? ඉඳපන්. ඉඳපන්. කොහොම මේ? යම්. අයියෝ ලයන් යමන්. ගා let's යමන්. ටින් ටින් යමන් මේ අඩ ඒ පාර තව ඒකේ. මේ යෝ මේ අඩෝ. හායි හායි. සර්වර් එක බග් වෙනවා. සිංගල් ප්ලේ සර්වර් එක බග් වෙනවා. මං ඔයාලව අඳුරනවද? උඹලා අපි වඳුරනවා. මේ මම ස්මාර්ට් දන්නවා මං උඹලා දෙන්නගේ එකක් දන්නේ නැහැ. මම ස්මාර්ට් විතරයි දන්නේ. ලයින් වල කමන්නේ. කමන්නේ දැන් අපි ඉතින් හතර දෙනා හතුරෙන් ජීවත් වෙමු. දන්නේ නැහැ මට දැන් විලේජ් එකක් වුණා මං දැන් මැරෙන්න යන්නේ හංග එක නෑ මට දැන්. Ladies and gentlemen, a live network. ඉතින් ඔයත් ක්‍රිස්මස් සීසන් එක ප්ලේ කරන්න හොඳ Minecraft සර්වර් එකක් හොයන කෙනෙක්ද? ඉතින් එහෙනම් දැම්ම join වෙන්න a live Minecraft network. ඉතින් ක්‍රිස්මස් සීසන් එකත් ඉස්සරහට එනවා. ඉතින් ඔයත් දැම්ම ready වෙලා a live network එකට join වෙන්න මෙන්න දෙනවා IP එක. එහෙනම් දැම්ම join වෙන්න ඕනේ. මට පරණ වද කලුත් කරගන්න ඕනේ ඉඳලා මම ඒක අඩෝ මම හાર્ඩ්කෝ ගහන එකේ බම් මම මේ නිකන් ආතල් එකට ආවද අයිල් පැත්ත. ආතල් එක ආවා මම. ආතල් කියන්නේ මේ යාළුවන්ට වීඩියෝ ගෙනවිත් නේ ළඟදී. දැන් මොකද වීඩියෝ කරන්නේ නැත්තේ? සරයි මොකද මේක? මම ටීවී එකක් දාගෙන ඉන්නේ දවල් නැද්ද නේ? ඌසේ නමුත් මම කෑම ගන්න යනවා. ඉතින් මේ ආවෙන්ද මේ ඉන්නේ? කවුද නැති? කොළහයි ඉස්ලක්ක. ඔය හાર્ඩ්කෝ ගෙහිමේ ප්‍රතිඵල. මොනවාරපු ඔහොම හිර තව තියෙන ඉවර නැහැ. අර කේව් එකට වැටෙන්නේ නැති. ඒ මේ තව එක බැටළු මංගාව දෙකක් තියෙනවා. මයින් පයි උඹ මෙහෙන්න එපා අයියෝ. බලයන් වෙන තැන
මයින් පයි ඩ්‍රැගනුයි විලේජ් එකන ඔව් අපි දෙන්න මේවා කරන්න උඹලටත් ඒ කාම ඒ මෙතන යට එන්න යතින යට ඔබ යට එන්නේ අර ඒ මේ නටහ නෑනම පුෘතින මං ගත්ත පුට්ටි හලෝ රත්තරන් අයියේ මම පිටිපස්සේ ඒ අපිට ගෝල්ඩන් ඇපල් හදන්න ඕනේ නෑනේ මේකේ 40ට හදමු ඊමේ ඩීෆ්ලේට් ලෙවල් එකේ ඉන්නේ නෑ අපි කෑම පොඩ්ඩක් ගන්න මේ විතර විජලනේ හැදිලා මැරෙන්න වෙන්නේ නැත්තා අනේ විජලනේ මේ බඩගින්න මැරෙන්නේ විජලනේ හැදෙන්නේ මන් දන්නේ විතර නැති වුණා වතුරත් නෑ කමන්නේ අපි කෑම ටික හොයන්න යනවා නැත්තම් මැරෙන්නේ නේ අපිට මොන්න හිතන්නේ ඔය ඇති කියලා ටයිම් එක දෙන්න මම දවල් දීපන ඔව් අවුලන්නේ අපිට මැරෙන්නේ ලෙටර්ල 3යි සෙනඟ දෝ සෙනඟ මේ පැත්තට මාගේ පස්ස අම්මට උඩරෙද්දි බලාගෙන හොඳ බලාගෙන කට්ටියක් ඉන්නවා එන්න ඒ ඔහෙන් යන්න එපා අයියෝ ගහගන්න එපා අපි චේපෙට පැනලා යමු ගෑම කෝඩ් ද ඒ කෝඩ් අපිත් දැන් එනවා උතෙන්ට අපි අතේ ඒ අපි අයන් ෆාම් එක ගහමු ඉවරයිනේ වැඩේ ඒ සිරාවටම මොකටද බම් මම චැට් එක දාන්න මම මිනිමැප් එකේ ටයිප් කරගන්න කෝඩ් ටික දානවා ඒ ඩක් මේ මිනි ඩක්ට මේකට එන්න ගන හරි බං ඌ තමයි ෆාම් කිම්බ මන් ඩක්ට කිව්වා සිරාටම නම් ඩක්ට කිව්වා මං ඔන්න මැසේජ් මේ ස්ක්‍රීන්ෂොට් එකකුත් දාන්න ඔයාලට අයියෝ මිනි ඩක් මොකද මේ මම හදලා දෙන්න ෆාම් එක එහෙම කියන්න එපා මිනි ඩක්ට මම දන්නවා අර ළඟදී YouTube පටන් ගත්ත ගන්නේ පයින් ගාගන්න ඩක්ට නම් මොකුත් කියන්න ඉන්න එපා ලෙඩ්ස් ඇන්ඩ් ජෙන්ට්ල්මන් මෙතන පොඩි ප්‍රශ්නයක් වුණා කියලා ඔයාලා හිතනවනේ ඇත්තටම මෙහෙමයි හරිද මිඩක් සෙල් කියන්නේ ඔයාලුවෙක් වගේ මේ වීඩියෝ එක බලනකොට මිඩක් සෙල් අපේ යාළුවෙක් හැබැයි මේ වීඩියෝ එක රෙකෝඩ් කරනකොට මිඩක් සෙල් කියන්නේ අපේ යාළුවෙක් නෙමෙයි මේක තේරුම් නැත්තම් වීඩියෝ එක දෙකටම බලන්න වරෙන් පයින් ගහන්න හැබැයි ඩක්ට මොකුත් කියන්න එන්න එපා මගේ ෆේවරිට් YouTube ෆ්ලෑෂ් කෑට් හොඳයි මෙහෙමයි මං මේ මයින්ක්‍රාෆ්ට් ලංකාවේ ගහන YouTubers බට් ඩක් මගේ හිත මේ කෝඩ් ටික දානවා මේ අපිට හරි ඉතින් මෙතනින් කොහොමද දිනුනොත් එහෙම කොහොමද කියලා ඒ පවුඩර්ස් නෝ නෑනේ ඊට පවුඩර්ස් නෝ තිබුණේ නෑනේ අපි දෙක නයි ඔව් ඒ නෑ පාපන් යෝ මේ ඔය නේ ඊපස්සේ ආ ඔහොම නෝ දිනේ ටයිගර් අපෝ අයියෝ අර පේන්න මෙරිම මේ ෂෝ ගමු යෝ මන්න කැමති බයෝ චේරි අනේ ආ බේරගනි යෝ දැන් බේරන කොහොයා ආ ගිලන ඒස් නෝ මේ පවුඩර්ස් නෝ තියනකොට මම එන්නේ අයියෝ
අනේ අනේ මේක හරියන්නේ මේ ගස්උඩියම නෑ මේ එක ගහ කඩනවා උඩ මුලින්ම টොප් එකෙන්නේ මේ වෙන්නේ බලන්න පොඩ්ඩක් අයියෝ මේ ලීනම් කපලා වැඩ නැහැ ස්ටෝරේජ් ෆුල් වෙන විතරයි 61යි අයන් ඒ උඹට පික් එකෙන් පාරක් වදියේ බලාගෙන 62යි 63යි හරි වඩා හම්බුණා යම වඩා හම්බුණා එකක් හම්බුණා එකයි එක මොනවද හම්බුනේ හතර කරන් යන්නේ නෑ මං ගාව තියෙන තුන එහෙනම් යා එහෙනම් එන්න ඉලක්කෙටම නොවරදින සිංහල ඉගෙන ගන්න ලංකාවම පුන පුනා බලා සිටි අනුමාන සම්මන්ත්‍රණය සාමාන්‍ය පෙළ සිංහල හර්ෂරුවන් විසින් මෙහෙවන දිවයිනටම ඔන්ලයින් අනුමාන සම්මන්ත්‍රණය පිට වසර 12ක් හරියටම අනුමාන ලබා දෙමින් බහුතර සිසු පිරිසකගේ පවතින සාමාර්ථය උඩු යටි කරු කළ හර්ෂ සර්ගේ අනුමාන සිංහල සම්මන්ත්‍රණයට පැමිණ ඔබේ සාමාර්ථය වෙනස් කරගන්න ගියවර විචාර 7/6 රචනා මාතෘකා 4/4ම සහ ප්‍රායෝගික ලේඛන අවස්ථා සම්බන්ධය හරියටම අනුමාන කළ මෙම සම්මන්ත්‍රණය මගින් සියලු සාහිත්‍ය ව්‍යාකරණ කොටස් පුනරාවරණය වටිනා නිබන්ධන කෙටි සටහන් පොත් 4ක් අනුමාන ප්‍රශ්න පත්‍රය චිත්‍රකතා 16ක් ඇතුළු බොහෝ දේ සමග විභාගයට පෙර විභාගය දකින්න ඔබත් සහභාගී වන්න සම්මන්ත්‍රණ මාධ්‍ය මුළු දිවයිනටම ඔන්ලයින් ලියාපදිංචි වීම සඳහා පහත අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න 071 1269 600ට අනුමානකරණයේ ප්‍රමුඛතම සම්මන්ත්‍රණයට හර්ෂරුවන් ඒ වගේම සර්ගේ දින 60 වැඩමුළු පටන් ගන්න තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ ඩීටේල්ස් වලින් ඒ ක්ලාස් වලට ජොයින් වෙන්න. කෝඩ් කියපන් කෝඩ් අරක ඇතිව මේ හරි කෝඩ් නේ මෙච්චර දුර කොහමද බා මං ඔව් ඉන්නේ මන්ද මේ විලේජ් එකේ ඉන්නේ මමත් ඉන්නේ ඉන්න කොමට ඒ මටත් දීපන් උඹ ඔක්කොම ගන්න එපා රෙද්දක් කරන බහින ගම විලේජ් එකට පුතේ උඹලා බහින ගම අද ජීටර්ලිකින් උඹේ මේක ගන්න බෑ නැත්තම් ජීටර්ලිකින් අඩු මේ කොහොමද මේවා මෙතනට ස්පොට් අඩෝ චෙරි ගහක් කොහොමද මෙතන තියෙන්නේ අඩු ඒ චීල් අනේ යෝ මේ චෙරි අර ඉතුරු දිවාගෙන මෝක එක මට ඕනේ හරිනේ කොහෙද ඉන්නේ නෑ තාම හරිනේ ඔන්න ටිකක් අස්සෙන් විලේජ් එකේ ඔය ඔක්කොම මේව කරන්න අයියෝ බා එතන සුපර් කේවයක් තියෙනවා මං හරි මං ඉන්නේ ස්මෝක් එක දීපා ආ ටිප්පි ටිප් මං මේ පොඩ්ඩ එන්නේ මේක හොයාගන්න පොඩින්න යන්න එපා මෙන්න සපත්තු දෙක නයිකි වලින් නයිකි බ්‍රෑන්ඩ් හොඳම වර්ගේ ඒ මන් දිහා බලන්න අඩෝ කාලා කන්න ඉබ්බ මං හිතුවේ නෑ කියලා කොහොමද බා අනේ බලු කුක්කෝ yes go රූ චිල් බා ඒ මේ බලු උඹ පස්සෙන් ඉන්නේ ඉඳගනි ඔන්න යෝ ෆයිනල් විලේජ් එක මේ මොනවත් ගලවන්න එපා ලෙක්ටර්න් වගේ මොනවත් ගලවන්න එපා අපි මෙහෙට මේ රිස්පෝන් එක කොහෙද මෙහෙ බෙඩ් ටික තියෙන්නේ නේද කොහෙද බා මෙහෙ හයි අර විදිනුම මට පේන්න බෑ කවුද බලු ගහපු එක මෙන්න මූ තමගේ යම කොහෙද විද්දින මේකද අපේ ගෙදර නෑ දැනට මේ හරි මම රීස්පොන්ස් සෙට් කරා මොකෙද සෙට් අද බෙඩ් එක මේ කවුද ස්පෘස් තියෙන එක්කෙනා මට දෙන්න බෝනුයි ඔක්කොම ටික ස්පෘස් මේව ගත්තේ උඹනේ ස්මාර්ට් දීපා ස්පෘස් ටික ස්පෘස් ලැප්ලින් ටික මං ගහ හිටවන්නේ ඩයිනාගේ මයික් කයි දෙකයි
හරි ඒ එන්න මෙන්න තියෙනවා මම මේ ගහ උඩ හදනවා ගෙදර. ඒක මේ ස්මාර්ට් බලන්න ඔයාගේ මගේ පික් එකයි මේ දැක්ස එකයි තියෙනවා කියලා. මංගාදී කාගාවද? කෝල් නැද්ද කාගාව? අනේ බුච්ච එක්ක ඵලයන් ඇතුළට නැත්තම් එළියට එලා ඉඳ. මෙතන චලිය වෙන්න ලිස්ට් මෙතනින් ඇවිල්ලා මේ ඉන්ඩල් මේ මේකට මේ පොඩි ප්‍රශ්නයක් ගාවට මේ ඉඩ දැම මාරව ලස්සන දාලා ප්ලේ කරන්න පුළුවන් ඕන මං කම්පිලිමෙන්ට් ඉන්නේ අන්බවුන් ඉතින් මේ වීඩියෝ රෙකෝඩ් කරලා මේ වීඩියෝ එඩිට් කරන්නේ හරියටම මාස දෙකකට පස්සේ මේ වීඩියෝ එක රෙකෝඩ් කරනකොට අපි O level ලියලා නැහැ. හැබැයි මේ වීඩියෝ එක බලනකොට A level විභාග පටන් අරන් O level ට ළඟයි. කොහොම හරි මගේ අන්තිම වීඩියෝ එක මේක වෙයි. මාස 3ක සෙට්. Goodbye.